ඔයාලා දන්නවද ලෝකේ සමහර රටවල ඔයාලා හිතන්නේවත් නැති පුංචි වැරද්දකට ඔයාලව හිරේ යවන්න පුරුවන් කියලා. අද මම කියන්නේ ලෝකේ තියෙන අමුතුම සහ පිස්සු හැදෙන නීති 10ක් ගැන. විශේෂයෙන්ම අංක 1 ඇහුවොත් නම් ඔයාලා අන්දුන් කුන්දුන් වෙයි. බලමුද මොනවද කියලා? අංක 10. ඇමරිකාවේ ජෝර්ජියාවේ කුකුලන්ට පාර පනින්න තහනම්. ඇත්තටම නීතිය තියෙන්නේ අයිතිකරුවන්ට. තමන්ගේ කුකුලා පාරට ආවොත් අයිතිකාරයාට දඩ කන්න වෙනවා. අංක 6. ජපානයේ මෙටබෝ ලෝ එකට අනුව අවුරුදු 40-74 අතර හැමෝගෙම ඉනමනිනවා. નિયમિત ප්‍රමාණයට වඩා මහත වුණොත් අනිවාර්යෙන් ඩයට් කරන්න වෙනවා. අංක 8. අප්‍රිකාවේ බුරුන්ඩිවල දෙන්නෙක් හෝ ඊට වැඩි පිරිසක් එකතු වෙලා දුවමින් ව්‍යායාම කරන එක තහනම්. ඒක කුමන්ත්‍රණයක් කියලා තමයි රජය හිතන්නේ. අංක 7. ග්‍රීසියේ ඓතිහාසික ස්ථාන බලන්න යනකොට හයි හීල්ස් දාගෙන යන්න බෑ. ඒ සපත්තු වලින් පැරණි ගල් පොළොවට හානි වෙනවා කියලායි ඕන් කියන්නේ. අංක 6. ජර්මනියේ අධිවේගී මාර්ගයේදී වාහනේ තෙල්ලිවර වුණොත් ඒක ලොකු වරදක්. වාහනයක් නතර කරන්න පුළුවන් හදිසි අනතුරක විතරයි. තෙල්ලිවර වීම හදිසි අවස්ථාවක් නෙමෙයි. නොසැලකිල්ලක්. අංක 5. සිංගප්පූරුවේ චුයින්ගම් හපන එක හෝ විකුණන එක සම්පූර්ණයෙන්ම තහනම්. පිරිසිදුකම වෙනුවෙන් තමයි මේ දැඩි නීතිය දාලා තින්නේ. අංක 4. ඉතාලියේ වෙනිස් නගරයේ පරවියන්ට කෑම දුන්නොත් ඩොලර් 700ක දඩයක්. පරවියන් නිසා පැරණි ගොඩනැගිලි අපිරිසිදු වෙන එක වළක්වන්නයි මේ නීතිය. අංක 3. ස්විට්සර්ලන්තයේ සමහර තැන්වල රෑ 10න් පස්සේ টয়ලට් ෆ්ලෂ් කිරීම තහනම්. ඒ සද්දෙන් අසල්වැසියන්ට බාධා වෙනවා කියලායි ඕන් සලකන්නේ. අංක 2. තායිලන්තයේදී වැරදිලා හරි සල්ලි නෝට්ටුවක් පෑගුණොත් ඔයා කෙලින්ම හිරේ. මොකද ඒ සල්ලිවල තියෙන්නේ එරට රජතුමාගේ රූපයයි. දැන් හොඳ මේක. අංක 1. සැමෝවා කියන රටේ බිරිඳගේ උපන්දිනේ අමතක වුණොත් ඒක නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්. ඉතින් එහෙ ඉන්න මහත්තුරුන්ට නම් ඒක කවදාවත් අමතක කරන්න බෑ. මේ වගේ නීති ලංකාවෙත් තිබුණා නම් මොකක් වෙයිද? ඔයාලා වැඩිපුරම පුදුම වුණේ කීවනි නීතියටද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න මාව ෆොලෝ කරන්න අමතක කරන්න එපා.